අයිබෝන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් විකුණන්න තියෙන තවත් වාහන කිහිපයක් විස්තර තමයි කියන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යමු. ඉතින් මුලින්ම ගත්තොත් එහෙනම් ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති Toyota Corolla EE111 කාර් එකක් තියෙනවා. ඉතින් මේකේ මුලින්ම කතා කරොත් එම් විස්තර 1997 තමයි මේක නිෂ්පාදිත අවුරුද්ද. ඒ වගේම 1998 තමයි මේක රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඉතින් මේකේ පෙට්‍රල් 1.3 ලිටර් එන්ජින් එකක් තමයි එන්නේ. ඒ වගේම 4 ස්පීඩ් මැනුවල් ගියර් සිස්ටම් එකක් මේ වාහනේට එන්නේ. ඒ වගේම අපි ආයතකරන සඳහන් කරා මේකේ 1,50,000ක මේනකොට දුවලා තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් ෆීචර්ස් සම්බන්ධයෙන් කතා කරොත් මේකේ පවර් වින්ඩෝස් එකන සෙන්ට්‍රල් ලොකින් පාස් කරන මේ වාහනේ තියෙනවා. ඒ වගේම ඔරිජිනල් Toyota fabric seat set එකක් මේ වාහනේට ඇවිල්ලා තියෙනවා කියලා අපිට ආයතකරු සඳහන් කරා. ඉතින් මේ වෙනකොට මේකේ full service එක කරලා තියෙන කියලා අපිට ආයතකරු සඳහන් කරා. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් එimhe engine oil, ඒ වගේම filters, plugs මේ ඔක්කොම අලුතෙන් මාරු කරලා තියෙනවා. ඒ වගේම AC gas අලුතෙන් ගහලා තියෙනවා කියලා අපිට ආයතකරු සඳහන් කරා. ඉතින් මේ වාහනේ වැඩි විස්තර ඔයගලන්ට අවශ්‍ය නම් මේ වාහනේ රාජ්‍යග්‍රහී තියෙන්නේ. ඉතින් මේක මිල නම් කියන්නේ 37,50,000ක් කියලා තමයි කියන්නේ. ඉතින් වැඩි විස්තර අවශ්‍ය නම් මම contact number එක ආයතකරු දාන්නම්. ඉතින් මේ නම්බර් කතා කරලා වැඩි විස්තර ලබා ගන්න හැකියාව තියෙනවා. නම්බර එක 073 310 872. ඉතින් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපේ දෙවෙනි වාහනේ Nissan Sunny B211 කාර් එක. ඉතින් ලංකාවේ ගොඩක් ෆේමස් වුණ කාර් එකක්. Lancer box වගේම මේකත් මාර විදිහට ලංකාවේ ජනප්‍රිය වුණා. ඉතින් මේක ඇවිල්ලා විස්තර කතා කරොත් මේක third owner vehicle එකක් 1300cc petrol engine එකක් එන්නේ. ඉතින් ඒ වගේම ආයතකර සඳහන් කරා මේකේ සීලුම මීටර ඒ වගේම ලයිට්ස් ඔක්කොම වැඩ කරනවා කියලා සඳහන් කරේ. ඊට එකම සඳහන් කරා මේකේ Japan alloy wheel set එකක් දාලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔරිජිනල් පොත ඒ වගේම clear documents මේ වාහනේ තියෙනවා කියලා අපිට ආයතකරු සඳහන් කරා. ඉතින් ඒ වගේම license insurance මේක අප්ඩේට් කරලා තියෙන කියලා අපිට ආයතකරු සඳහන් කරා. ඉතින් මේ වාහනේ තියෙන කටානේ තියෙන්නේ. ඉතින් මේක මිල කිව්වේ 7,65,000ක් කියලා තමයි කිව්වේ. වැඩි විස්තර අවශ්‍ය නම් මම ආයතකරු නම්බර එක දාන්නම් 073 98 63 03. ඉතින් ඊට පස්සේ අපි යමු අපේ තුන්වෙනි වාහනේට. මේ ඇවිල්ලා 5 number Bajaj three-wheel එකක්. ඉතින් මේ three-wheel එක ගැන කතා කරොත් එහෙම අපි සඳහන් කරා මේකේ දිරුම් මුකුත් නැහැ කියලා තමයි අපිට ආයතකරු සඳහන් කරේ. ඉතින් ඒ වගේම වාහනේ හොඳටම තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් මේක කොලියා පිටියේ තමයි තියෙන්නේ. මිල නම් අපිට කිව්වේ 10,85,000ක් කියලා තමයි කිව්වේ. ඉතින් නම්බර එක 077 500යි 74යි 19. ඉතින් මේ නම්බර කතා කරලා වැඩි විස්තර ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ගත්තොත් එහෙම Isuzu Tipper එකක් තියෙනවා. ඉතින් මේක Cube එකේ Tipper එකක්. මේක 2014 තමයි manufacture එක. ඉතින් ඒ වගේම 2018 ගාන එක register කරලා තියෙන්නේ. ඉතින් මේකේ original box chassis තියෙනවා කියලා අපිට සඳහන් කරා. ඒ වගේම original paint එක මේ වාහනේ තියෙනවා කියලා අපිට අයිතිකරු සඳහන් කරා. ඉතින් මේ Tipper එක තියෙන්නේ තංගල්ලේ මිල නම් අපිට කිව්වේ 95,000ක් කියලා තමයි කිව්වේ. අයිතිකරුගේ නම්බර එක 071යි 613යි 4016. ඒ වගේ මතක් කරගන්න ඕනේ වාහනේ බලන්න කලින් ඇඩ්වාන්ස් කරන්න යන්න එපා. වාහනේ ගිහිල්ලා බලලා හොඳ නම් වාහනේ ඇඩ්වාන්ස් කරලා මිලදී ගන්න කියලා තමයි ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ. ඉතින් හිතනවා අද වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වාහන දැනීම පළ කරගන්න තියෙනවා නම් අපේ WhatsApp නම්බර එකට මැසේජ් එක දාන්න 073 866 320. ඔයාගේ වාහනේ තාම විකුණ ගන්න බැරි වුණාද? බ්‍රෝකර්ස්ලා පස්සේ ගිහින් ඇති වෙලාද? ලොකු ගණන් දීලා වෙබ්සයිට් වල ඇඩ් දාලා වාහනේ තාමත් ගෙදරද? මේ කරදර මුකුත් නැතුව ඔයාගේ වාහනේ ඉක්මනින්ම විකුණ ගන්න හොඳම තැන තමයි Ravi Motors. Ravi Motors කියලා කියන්නේ ලංකාවේ වාහන විකුණන්නම වෙන් වුණු එකම YouTube channel එක. ඔයාගේ වාහනේ දැන්වීම අපිම පළ කරලා දෙනවා. ඔයාට කරන්න තියෙන පුංචි දෙයයි. ඔයාගේ වාහනේ ෆොටෝස් ටිකයි විස්තර ටිකයි අපිට WhatsApp කරන්න. දවසකට 10,000කටත් වඩා views තියෙන හින්දා ඔයාගේ වාහනේ ඉක්මනින්ම විකුණ ගන්න පුළුවන්. ඉතින් ඔයා වාහනයක් අලුතෙන් ගන්න හරි විකුණන්න ඉන්න කෙනෙක් නම් මේ තමයි හොඳම තැන. ඉතින් පරක්කු වෙන්නේ නැතුව දැන්ම ගිහින් Ravi Motors YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට notification එකක් එනවා.